සියාන් මීරංග හම්බුනේ මට 2007. හරිද? 7 ඉඳලා එතකොට අවුරුදු මේ 15ක් 16ක් වෙනකන් ගණන් ගත්තේ නැහැ ඉතින්. අන්තිමට මල පැන්නා ඉතින්. ඒකයි වුනේ ඇත්ත කතාව. තේරුණා? දන්නේ නැති නිසා මේ කියලා දුන්නේ කට්ටියට. හරිද? තේරුණා? අන්න ඒකයි මම කියන්නේ. එතකොට නලු නිලියෝ අපෝ ඔබ දැන් අර රුවන් හෙට්ටිය ආරයි දාලා මේ මොනවා තියෙනවා මේ ඔබ ඊට කලින් රුවන් හෙට්ටිය ආරච්චි දුක විකුණලා ඔයාට අමල් මොකද්ද කිව්වේ කියන්නකෝ. දුක විඳලා දුක පෙන්නලා මේ සෝෂල් මීඩියා වීඩියෝ කැමරාවට පෙන්න ඔයා දුකනේ එතන පෙන්නුවේ. හරිද? හරි ඔයාට වඩා මං කොහොමත් කැඩ්ඩා තමයි ඉතින්. නැද්ද බං? හරිද? තව නළුවෙක් දාලා තියෙනවා ඔබ කොට කලින් කරන්න තිබ්බේ කියලා. යකෝ ඒකට කලින් කරන්න යකෝ මදෝරොක්සේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා හරි මදෝරොක්සේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මං ඇත්තටම වලිල්ලි වෙයි. මම එතනින් චාටර්නේ ඉතින් මම නෝන්ඩිනේ එතනින්ම. එතරනේ සියහන් මීරංගට මං සියහන් අයියට කෝල් කරලා කිව්වම සියහන් අයියා මොකක්ද දන්නවද කිව්වේ? මල්ලි ඕක මට කියලා වැඩක් නැහැ ඉරාජ්ට කියන්න කිව්වා. අන්න මිනිස්සු. ඒතර අපි ගණන් ගන්න නැහැ නේ බං. අපි ඒව කල්පනා කරලා මල පයින් අවස්ථාවක් ඇති වුණා. දැන් උඹලා ඔය කිව්වට සියහන් මීරංග හොඳ චරිතයක් කියලා. රවින්දට මල් වැඩි සියහන්ට මල් අඩුයි. අන්න ඒක තමයි ඔතනින් මේන් කරලා ගහපු ගේම.